බයිනස් එකේ ආපු අලුත්ම learn and quiz එකට අදාළ answers ටික තමයි මම අද වීඩියෝෙන් කතා කරන්නේ. ඔයාලා තාමත් දන්නේ නැත්නම් බයිනස් එකේ තියෙන මේ learn and earn quiz එකට යන විදිය මම මුලින්ම පෙන්නන්න path එක. ඔයාලා මුලින්ම click කරන්න මේ වම් අත පැත්තේ තියෙන බයිනස් mark එක. ඊට පස්සේ පහට scroll කරන්න මෙතන තියෙනවා gift and campaign කියලා. ඒකේ option එකක් තියෙනවා learn and earn කියලා. ඔයා ඒක select කරන්න. මේකෙදි වෙන්නේ Binance Academy කියන option එකෙන් මෙයාලා ප්‍රශ්නාවලියක් නිර්මාණය කරනවා එකේ coin එකට අදාළව. මම පහට scroll කරලා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. Sol, RIF, BB, USDC, Gravity වගේ coins වලට අදාළව මෙයාලා ප්‍රශ්නාවලියක් හදනවා. ඒකට අපි දැනගන්න ඕනේ මේ ප්‍රශ්න වලට අදාළව හරි answers ලබා දෙන්න. හරි answers ලබා දුන්නාට පස්සේ අපිට ඒ coin එකෙන් මෙයාලා USD එකක් නැත්නම් USD 0.5ක් එහෙම නැත්නම් USDT 1.5 USD 2ක් වගේ ඒ coin එකට අදාළව එයාලා අපිට USDT ලබා දෙනවා. ඊට පස්සේ ලබා දෙන USDT දවස් 120ක් හෝ දවස් 150ක් ලොක් කරනවා. earn කියන option එකේ දවස් 150 එහෙම නැත්නම් දවස් 120 කම්ප්ලීට් වුණාට පස්සේ ඒ coin එක අපිට පුළුවන් USDT වලට convert කරලා P2P හරහා sell කරගන්න. Binance Academy කියන option එකේ ආපු අලුත්ම coin එක තමයි Banana S31 කියන එක. මම අද පැහැදිලි කරනවා Banana S31 කියන coin එකට අදාළව මෙයාලා ප්‍රශ්නාවලියක් නිර්මාණය කරලා තිනවා. එතකොට මේ ප්‍රශ්න වලට අදාළ answers ටික මම අද ලබා දෙනවා මේ වීඩියෝ එක හරහා. ඒ නිසා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට coins ලැබෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මෙයාලා mention කරලා තිනවා this quiz and reward is only eligible for users who had no stake in record before. කියන්නේ ඔයා මීට කලින් stake කරලා නැත්නම් විතරයි ඔයාට මේක answers ලබා දෙන්න පුළුවන්. මට උනත් මේකට join වෙන්න බෑ. ඒකට හේතුව තමයි මම මීට කලින් stake කරලා තියෙනවා Binance එකේ. ඒ නිසා මට මේකට join වෙන්න බෑ. හැබැයි ඔයා මීට කලින් Binance එකේ stake කරලා නැත්නම් ඔයාට අනිවාර්යයෙන්ම මේකට join වෙන්න පුළුවන්. මේකේදී ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මේ ඊතාලි click කරන්න. click කරලා පස්සේ එයාලා පෙන්නන ප්‍රශ්න ටික, ඒ ප්‍රශ්න ටිකට answers ටික තමයි ඔයා ලබා දෙන්න ඕනේ. මම දැන් පෙන්නන්න මේ ප්‍රශ්න වලට අදාළ answers මොනවද කියලා. මේ තියෙන්නේ first and second question වලට අදාළ answers දෙක. දැන් තියෙන්නේ third and fourth question වලට අදාළ answers දෙක. right. දැන් තියෙන්නේ fifth and sixth question වලට අදාළ answers දෙක. right. දැන් තියෙන්නේ 7 and 8 question වලට අදාළ answers දෙක. okay, finally දැන් තියෙන්නේ 9th and 10th question වලට අදාළ answers දෙක. ඒකෝ guys මේ ටික තමයි answers ටික මේ question ටිකට අදාළව.